ලක්ෂ ගණනක් වටිනා සුපිරි මර්සිඩීස් බෙන්ස් රථයක හදවත ගැහින්න පටන් ගන්නේ කොහොමද කියලා ඔයා කවදා හරි හිතලා තියෙනවද? වාහන ලෝකයේ සුපිරිම ඉංජිනේරු නිපැයුමක් වෙන මර්සිඩීස් බෙන්ස් M276 V6 එන්ජිමක් ඇතුළත ක්‍රියාකාරීත්වය ඔයා මීට කලින් මේ තරම් ළඟින් දැකලා තියෙනවද? අද අපි බලමු මේ සුපිරි බල සම්පන්න හදවත නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. වීඩියෝවේ ඉහළින්ම ඔයාට පේන්නේ එන්ජිමේ ප්‍රධානම කොටසක් වෙන ක්‍රෑන්ක්ෂාෆ්ට් එක. පිස්ටන් මගින් නිපදවන රේඛීය බලය රෝද කරකවන්න පුළුවන් භ්‍රමණ බලයක් බවට පත් කරන්නේ මෙන්න මේ කොටසින්. බලන්න ඒකේ නිමාව කොච්චර පිරිසිදුද සහ ලෝහමීය කොටස් එකිනෙකට කොච්චර මනාව බද්ධ වෙලා තියෙනවද කියලා. දැන් බලන්න මේ වීඩියෝවේ ප්‍රධානම අවධානය. මේ තියෙන්නේ එන්ජිමේ ටයිමින් චේන් එක. එන්ජිම ඇතුළේ තියෙන වැල්ව සහ පිස්ටන් එකිනෙක ගැටෙන්නේ නැතුව මිලි තත්පරයකින් පවා නිවැරදිව ක්‍රියා කරන්න වගකීම ගන්නේ මේ දාමයයි. ඒ වගේම මේ දෙපැත්තෙන් තියෙන චේන් ගයිඩ් සහ ටෙන්ෂනර්ස් මගින් චේන් එක අනවශ්‍ය ලෙස බොරුන්වීම හෝ තදවීම පාලනය කරනවා. මේක නිකන් දාමයක් නෙවෙයි. එන්ජිමේ මුළු ක්‍රියාවලියම පාලනය කරන මොළය කිව්වොත් නිවැරදි. මෙච්චර සංකීර්ණ දේවල් එකතු වෙලා තමයි ඔයා පාරේ දකින සුව පහසු සහ වේගවත් මර්සිඩීස් කාර් එකක් පණ ගැන්වෙන්නේ. ජර්මන් තාක්ෂණයේ තියෙන මේ අසිරිමත් නිමාව ගැන ඔයාට මොකද හිතෙන්නේ? මේ වගේ ඇස් අදහා ගන්න බැරි යාන්ත්‍රික විද්‍යාවේ මෙකැනිකල් ඉංජිනියරින්ගේ රහස් තවදුරටත් දැනගන්න වීඩියෝ එක ෂෙයා කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.